අද හදමු රසම රස චිකන් බිරියානි එකක්. මේක හරිම ලේසියෙන් ඉක්මනට හදන්න පුළුවන් රසම රස බිරියානි රෙසිපි එකක්. මුලින්ම චිකන් කිලෝ එකකට බිරියානි මසාලා තේ හැඳි දෙකක් එකතු කරගන්න. මසාලා එක හදන විදිය කලින් වීඩියෝ එකේ තියෙනවා. දැන් මිරිස් කුඩු තේ හැඳි 2යි, ගම් මිරිස් කුඩු තේ හැඳි 1යි, පහකුරු තේ හැඳි භාගයක් එකතු කරගෙන ලුණු, සුදු ලුණු, අමු මිරිස්, ඉඟුරු පොඩියට තලාගත්ත පේස්ට් එකක් එකතු කරගන්න. දැන් ඒකට මුදෝපු කිරි ටිකක් දාගෙන පැය දෙකක් විතර වහලා තියාගන්න. වාචනයකට ගී ටිකක් දාලා ඒකට ලුණු ගෙඩියක් එකතු කරගෙන ඒක හොඳට බැදුනහම තලාගත්ත සුදු ලුණු, බේ ලීව්ස්, හරද මුංගු, කුරුඳු, ඒ වගේම මිරිස් කුඩු තේ හැන්දයි, බිරියානි මසාලා තේ හැන්දයි එකතු කරලා මික්ස් කරගෙන කලින් අපි මැරිනේට් කරගත්ත චිකන් ටිකත් එකතු කරගන්න. චිකන් එකේ තියෙන වතුරෙන්ම මේක තැම්බෙන්න දෙන්න. වතුර එකතු කරන්න එපා. චිකන් එක තැඹුණාට පස්සේ මිංචි කොළ, කොත්තමල්ලි කොළ ඔයාලා කැමති ප්‍රමාණයක් එකතු කරගෙන පොඩියට කපාගත්ත තක්කාලි ගෙඩි දෙකකුත් එකතු කරගන්න. දැන් මැරිනේට් කරපු භාජනයට වතුර ටිකකුයි කහ චුට්ටකුයි එකතු කරලා ඒකත් මේකට එකතු කරගෙන ලුණු තේ හැඳි එකකුත් එකතු කරලා තව චුට්ටක් තැම්බෙන්න දෙන්න. අන්තිමට අමු මිරිස් කරල් 5ක් විතර එකතු කරලා ලිප ඕෆ් කරගන්න. මේ ග්‍රේවි එකෙන් ටිකක් අයින් කරගන්න බිරියානි එකේ ලේයර්ස් වලට දාගන්න ඕන හින්දා. දැන් ඊටු චිකන් එකට 75ක් තම්බගත්ත බත් එක එකතු කරගන්න. බත් එක එකතු කරගෙන ඒක උඩට කොත්තමල්ලි කොළ, මිංචි කොළ එකතු කරගෙන බැදගත්ත ලුණුත් එකතු කරලා අපි අර කලින් අයින් කරගත්ත ග්‍රේවි එකත් එකතු කරගන්න. ඒ වගේම මම තව ලේයර් එකක් දාගෙන විනාඩි 15ක් මේක ලිපේ වහලා තියාගන්නවා. මතක තියාගන්න මෙතනදි ගින්දර පුළුවන් තරම් අඩු කරලා වහලා තියාගන්න හාල් ටික තැම්බෙනකම්. හාල් ටික තැම්බුණාට පස්සේ මේ විදිහට මික්ස් කරගත්තට පස්සේ ආගේ බිරියානි එක රෙඩි. මේක ඉක්මනට රසට හදාගන්න පුළුවන් බිරියානි එකක් try කරලා බලන්න. See you in the next video.